සමයේ තියෙන වැදගත්කම වගේම සම වියපත් වීම නැවැත්වීමට කළ හැකි දේවල් පිළිබඳව කතා බහ කරේ ඔබ ඉතාමත් හොඳින් දන්න කියන ඔබේම වෛද්‍යවරයා ඒ රූපලාවන්‍ය වෛද්‍ය හර්ෂ ජයකුඩි වෛද්‍යතුමා තමයි අද දවසේ අපිත් සමගින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නේ. අපි නැවතත් වෛද්‍යතුමා මතක් කරගෙනම කතා බහත් එක්ක එකතු වෙන්නම්. ඒ තමයි මේ සම හා සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර ගැන අපි හරි කැමතියි දැනගන්න. මොකද විශේෂයෙන් මේ රූපලාවන්‍යාගාරයකට ගියාම ඒගොල්ලෝ නිර්දේශ කරන දේවල් තියෙනවා. වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ රූපලාවන්‍ය හා සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර තියෙනවා. මෙන්න මේ කියන දේවල් එක්ක පුංචි පැටලීමක් තියෙනවා අපිට මොන වගේ ප්‍රතිකාර වලටද අපි යන්න ඕනේ. වෛද්‍ය උපදෙස් මත මොන වගේ ප්‍රතිකාරද සම මත තියෙන්නේ? දැන් අපි මේ රූපලාවන්‍ය වෛද්‍ය ක්‍රම ගත්තාම ඒකේ ස්වාභාවික විදිහට කරන වෛද්‍ය ක්‍රම තියෙනවා. ඒට අමතරව කෘත්‍රිම අපේ කෘත්‍රිම කරන ක්‍රම තියෙනවා. ඉතින් අපි ඉස්සලම බලමු මේ ස්වාභාවිකව කියන්නේ මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් අපි ඒකේ ඉස්සලම කියනවා මේ රුධිර ප්ලාස්මා ප්‍රතිකාරය. නැත්නම් අපි කියනවා PRP ට්‍රීට්මන්ට් එකක් කියලා. ඒ කියන්නේ ඕන කෙනෙක් ගොඩක් අය අහලා තියෙනවා මේ PRP ට්‍රීට්මන්ට් නැත්නම් ප්ලේට්ලට් රිච් ප්ලාස්මා ට්‍රීට්මන්ට් කියන එක. ඒ කියන්නේ තමන්ගේම ඇඟේ රුධිරය අරගෙන මේ රුධිරය සෙන්ට්‍රිෆියුජ් කරලා අදාළ ටියුබ් වලට දාලා අපි එකකින් ප්ලේට්ලට් නැත්තම් පට්ටිකා සහිත රුධිරය වෙන් කරගන්නවා. ඒකට කියනවා ප්ලේට්ලට් රිච් ප්ලාස්මා කියලා. ඒක වෙන් කරගෙන ඒක අපි සමට එන්නත් මගින් මේවා කරනවා. ඉතින් එහෙම කරලා ඊට අමතරව අපි තව මයික්‍රෝ නීඩල් කියලා ප්‍රතිකාර ක්‍රමයකින් තව කොලජන් උත්තේජනය සිදු කරනවා. ඉතින් මේ කොලජන් උත්තේජනය වගේ දේවල් සිදු කරාම මේක ස්වාභාවිකව සම අර ඇන්ටි ඒජින් කියන තත්ත්වයෙන් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ අපේ හැමේ අර කැඩෙන හැමේ සෛල කැඩෙන ප්‍රමාණය වැඩි. ඉතින් නමුත් අර හැදෙන්නේ නැහැ අලුතෙන්. ඉතින් ඒ හැදෙන එක වැඩි කරන්න තමයි අපි මේ වගේ ක්‍රම පාවිච්චි කරන්නේ. දැන් අපි දන්නවා එක සෛලකින් තමයි අපි මේ හැදිලා මේ වගේ අපේ මේ ශරීරය සම්පූර්ණ හැදලා තියෙන්නේ. අපි දන්නවා මව උපසිනනකොට එක සෛලකින් තමයි මේ ඔක්කොම දියුණු වෙන්නේ. ඉතින් මේ ඔක්කොම හැදෙන්නේ. ඉතින් ඒ හැදෙන මූලික සෛල නැත්නම් අපි කියනවා ස්ටෙම් සෙල්ස් නැත්නම් ප්‍රිකර්සර් සෙල්ස් කියලා ඒ සෛල අපේ ලේවල තියෙනවා. ඉතින් අපි ඒක වෙන් කරගෙන ඒ සෛල උත්තේජනය කරලා growth factors කියන ඒ කියන්නේ මේ අලුතෙන් සෛල හැදෙන ඒවා එහෙම එකතු කරගෙන ඒවා වෙනම එකතු කරලා අපි තමන්ගේම ලේ වලින් ඒක අරගෙන ඒ තැන් වලට එන්නත් කිරීම සිදු කරනවා. ඉතින් මේක ඊටාම ස්වාභාවිකව සිදු කරන ක්‍රමයක්. ඉතින් මේක කිසිම අතුරු ආබාධයක් නැහැ. මොකද තමන්ගේම ලේ තමයි අපි මෙතනදි ගන්න. ඉතින් ඒකෙදි සමහර අය බය වෙන්න පුළුවන් මේක රිදෙන්න පුළුවන් එහෙම කියලා. නමුත් අපි ඒක හිරිවට්ටලා ඒක එහෙම අවශ්‍ය ප්‍රමාණයට සමඩ දැනෙන්නේ නැති වෙන්න තමයි ඒ ප්‍රතිකාරය සිදු කරන්නේ. ඒක මේ කරන එක ප්‍රතිකාරයක්. ඉතින් මම මේ කිව්වා වගේ ඒක ස්වාභාවිකව Tamanට කරන්න පුළුවන් ස්වාභාවිකව රූපලාවන්‍ය වෛද්‍යවරයෙකුට කරන්න පුළුවන් ප්‍රතිකාරයක්. ඉතින් ඒකේ තව එක නම් වලින් අඳුන්වනවා මේ ඩ්‍රැකියුලා ෆේස් ලිෆ්ට් කියලා. ඒ වගේ මොකද අපි ලේත් එක්ක සෙල්ලම් කරන නිසා ඒ වචන පාවිච්චි කරන සමහර රටවල. ඉතින් ඒක ඉතාමත් හොඳ ක්‍රමයක්. තව ඊට අමතරව අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මයික්‍රෝ නීඩල් ඒකේ තව යොදාගෙන මයික්‍රෝ නීඩල් කියන ප්‍රතිකාරය. ඉතින් ඒකෙදි මේ ශුද්ධ බොහොම කටු භාවිතා කරලා හැමේ ඊටාම සියුම් සිදුරු ඇති කරලා ඒක මගින් මේ කොලජන් උත්තේජනයක් සිදු කරනවා. ඉතින් කොලජන් කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අපේ ඇඟට ඒ සමට අත්‍යවශ්‍ය ප්‍රෝටීනයක්. ඉතින් මේ කොලජන් කියන ප්‍රෝටීනේ තිබුණාම අපේ සම ලස්සනට ඇදිලා හිටිනවා. අර තරුණ පෙනුම කියන එක හොඳට ලැබෙනවා. ඉතින් ඒක අපි වයසට යන කොලජන් ප්‍රමාණය අඩු වෙනවා. නමුත් මේ වගේ දේවල් කිරීම මගින් කොලජන් උත්තේජනය කිරීම මගින් කොලජන් වැඩිපුර අපේ ඇඟේ හදාගෙන අර ඇන්ටි ඒජින් ඉෆෙක්ට් එකක් අපිට ගන්න පුළුවන්.